සතුරෝ 4 දෙනෙක් ඉන්නවා අපි පරාජය කළ යුතු. අපිට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් අපිට යම්කිසි ඉලක්කයක් කරා යද්දී ඒකට අවතීර්ණ වෙන්න ඒ යන ගමන සම්පූර්ණ කිරීමට අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා සතුරෝ 4 දෙනෙක් ඉන්නවා අපි පරාජය කළ යුතු. ඒ සතුරෝ 4 දෙනා කවුද? දැන් අපි සමාජයේ ලෝකයේ අපි ගැටිලා ඉද්දී ඕන තරම් මිනිසුන් අතරින් එක එක ප්‍රශ්න එන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් හැමෝම දන්න දෙයක් නේ. එක එක මිනිස්සු ඊර්ෂ්‍යා නිසා එක එක බාධක කරන්න පුළුවන්. කුමන්ත්‍රණ කරන්න පුළුවන්. තමන්ට විරුද්ධව තමන් නැති තැන එක එක කතන්දර කියන්න පුළුවන්. මතවාද හදන්න පුළුවන්. ඔය ආදී වශයෙන් එක දේවල් කරන්න පුළුවන්. හැබැයි මේ මම කියන මේ සතුරු 4 දෙනා තමන් පරාජය කළොත් සමාජයේ කිසිම කුමන්ත්‍රණයකට, කිසිම ප්‍රශ්නයකට, කිසිම අභියෝගයකට තමන්ව බැරි වෙනවා නවත්වන්න. තමන් ඊටමත්ම බලවත්ව ඉදිරියට යෑම ස්ථිරයි. එහෙනම් ඒ සතුරු 4 දෙනා අපි හඳුනාගමු. පළවෙනි සතුරා තමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා ඉතාමත්ම ආසාවෙන් ඉතාමත්ම ලොකු ලස්සන බලාපොරොත්තු හීන ඇතුව අරමුණක් ඒගොල්ලෝ ඇති කරගන්නවා. ඉලක්කයක් ඇති කරගන්න. නැත්නම් ගෝල් එකක් සෙට් කරනවා කියලා කියමු. අපි මෙතෙන්ට යන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ ඒ පටන් ගත්තු ඒ ආසාව ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ ඉලක්කය, ඒ ගෝල් එක නොයෙකුත් ආකාරයෙන් ඒ අරමුණු වෙනස් කරන වෙන අරමුණු තමන් ඇති කරගන්නවා වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා. ගොඩක් අයට අවුරුදු 3-4ක් 5ක් 6ක් ඒ වගේ අරමුණක් අල්ලගෙන ඉන්න දැඩි අපහසුතාවයක් තියෙනවා. මෙතනදී මම කියන්නේ ප්ලෑන් එක වෙනස් කරන්න පුළුවන්. ස්ට්‍රැටජි එක, උපාය මාර්ගය වෙනස් කරන්න පුළුවන්. එක පාරක් නෙමෙයි 10 පාර නෙමෙයි 100 පාරක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මමත් ඒ වගේ උපාය මාර්ග වෙනස් කරනවා විතරක් නෙමෙයි, ඒ ඊටමත්ම විවෘතව ඉන්නේ ඕන වෙලාවක. තාක්ෂණය යම් කිසි වෙනසක් සිදු වුණා හෝ නැත්නම් අපිට තවත් අලුත් ක්‍රමයක් අහුණු නිසා හෝ යම් කිසි හොඳ කන්සල්ටේෂන් එකක් හම්බුන නිසා හෝ ඔය වගේ හිතලා ඕනම වෙලාවකම ස්ට්‍රැටජි එක, ප්ලෑන් එක වෙනස් කරන්න ලෑස්ති. හැබැයි මම හිත අධිෂ්ඨාන කරපු, මම මෙතෙන්ට යනවා කියලා අධිෂ්ඨාන කරපු මගේ දීර්ඝ කාලීන අරමුණ කිසිසේත්ම මම වෙනස් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම කියන්නේ උදාහරණයකට හිතන්න, මේක මම ඉංග්‍රීසියෙන් කියන්නේ get in the line and stay in the line. ඒ මාවතකට මේ වගේ අරමුණකට යනවා කියලා ඒ මාවතට පිවිසුනාට පස්සේ ඒ මාවතේ ඉන්න පීලි පනින්න නැතුව. උදාහරණයකට අපි කියමු මැරතන් එකකට තරඟයකට දුවනවා නම් ඒතර ආරම්භක ස්ථානයක් තියෙනවා. ඒ මැරතන් එක අවසන් වෙන තැනක් තියෙනවා. එතකොට ඒ යන්න ඕන රූට් එකක් තියෙනවා. එතකොට ඒ රූට් එකකින් අපි පිටපනින්නේ නැහැනේ. වෙන පාරවල් යන්නේ නැහැනේ. ඊට පස්සේ අපි තව කොහෙවත් ගිහලා නැවතිලා ඉන්නේ නැහැනේ. එතකොට මේ මැරතන් එකක් දුවද්දී යන විදිහක් තියෙන ඒ ලයින් එකේ ඉඳගෙන අපි ඒ මැරතන් එක අවසන් කණුව දක්වාම අපි ධාවනයේ නැත්නම් දිවීමේ නිරත විය යුතුයි. ඒ වගේ අපි ඉලක්කයක් අපි එකතු කරගත්තට පස්සේ ඒ මාවතේ අපි ස්ථිරවම ගමන් කරන්න ඕනේ. කරන ක්‍රමය මං කිව්වේ ටැක්ටික්ස් වෙනස් කරන්න පුළුවන්. ගොඩක් අය එක අරමුණු යොදා ගන්න එකට හේතුව මෙතන ගොඩක් අයගේ ඇත්තටම ආත්ම විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙනවා. Tamanට විශ්වාසයක් නැහැ ඇත්තටම මෙතෙන්ට යන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම ඉහළ ඉලක්කයක් යොදාගත්තට පස්සේ. මොකද මේ තියරි වල පොත්පත්වල කියලා තියෙන වගේ නෙමෙයි අපි යථාර්ථයට මුහුණ දීලා යමක් කරන්න ගියාම ඒකේ පෙනුණු නොපෙනුණු විශාල දෙයක් එක්ක අපිට පොරබදන්න සිද්ධ වෙනවා. අපි මම කියන්නේ අපිව විභාග කරනවා. ස්වභාව ධර්මයේ විසින් අපි විභාග කරනවා. අපි එක නැත්නම් අපි පරීක්ෂා කරනවා එක ප්‍රශ්න අපිට ඉදිරිපත් කරලා. සමාජයේ මිනිස්සු විසින් අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. මේ ටෙස්ට් එකක් විදිහට නෙමෙයි. ඒගොල්ලෝ ඇත්තටම ඒක සමහර විට තමන්ව පහත දමන නිසා, බිඳ දමන නිසා කරන දේවල් ඒ අයත් කරන්නේ ඒගොල්ලොන්ගේ හීනමානය, ඒ අයගේ තියෙන කුහකකම, එයාගේ තියෙන ඒ පිරිහීමේ තියෙන ලක්ෂණ නිසා ඒක කරන්නේ. කොහොම හරි ඔය වගේ විවිධාකාර බාධක විවිධාකාර පරීක්ෂණ වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි මම කියන්නේ the grand test. මේක තමයි තියෙන ලොකුම ටෙස්ට් එක. අපි විභාග පාස් වෙනවා වගේ නෙමෙයි.
මේ ජීවිතයත් එක්ක මුහුණ දෙද්දී තියෙන සමත් වෙන්න තියෙන පරීක්ෂණය. ඒතර විශාල පිරිසක් මෙතනදී මට මේක කරන්න බෑ කියලා හිත දුර්වල වෙනවා. වැටෙනවා. ඒක එතන චිත්තාවේගී බුද්ධිය අත්‍යවශ්‍යයි. මෙතන ග්‍රීක දර්ශනවාදයේ ලස්සන වදනක් තියෙනවා. Enthusiasm is common, but the endurance is rare. හැම කෙනෙක්ටම ආසාවක් සන්තෝෂයක් ඕනකමක් තියෙනවා යමක් පටන් ගන්න මුලදී. හැබැයි endurance දරාගෙන ඉවසගෙන එක දිගට දීර්ඝව අඛණ්ඩව මේක කරගෙන යන්නේ ඊටාත්ම දුර්ලභ පිරිසක් කියලා තියෙන අවුරුදු 2000කට විතර කලින් ග්‍රීක දාර්ශනිකයෝ. ඒතර වෙච්චර කාලයක් තිස්සේ පැවතගෙන යන ප්‍රශ්නයක් මේක. ඒතර තමන් හොඳට හැරලා බලන තමන්ගේ ජීවිතය දිහා. ඕන මාංශයකට ශරීර ශක්තියද භාවනාවක් අධ්‍යාත්මයක්ද විද්‍යාවක්ද කලාවක්ද ක්‍රීඩාවක්ද ඕනම දෙයක් හැරලා බලන්න. ව්‍යාපාර ඕනම දෙයක්. පහුගිය අවුරුදු 5 ඇතුළත කී වතාවක් අරමුණ වෙනස් කළාද? ඒකම තමයි හේතුව තමන්ට ඒ සාර්ථකත්වයේ ඒ ජයග්‍රහණය තමන් හිතපු දේ ලබා ගන්න නොහැකි වීම. ඒතර මේ කාරණේ සම්බන්ධව කොහොමද අරමුණක් සකස් කරගන්නේ? මොන වගේ මානසික තත්ත්වයක්ද අපි තියෙන්න ඕනේ? මගේ පළවෙනි සෙෂන් එකේ සිට සෙෂන්ස් 12ක් දක්වා මගේ ලීඩර්ෂිප් ඇකඩමි එකේ ඉතාමත් ලස්සන ගැඹුරු ගමනක් අපි යනවා. අරමුණක් ආයි එකතු කරගත්තට පස්සේ ජීවිතේට වැටෙන්නේ නැති වෙන්න, හැරෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ වගේ තමන්ට සුදුසුකමක් තියෙනවා. මොකද අපේ යම්කිසි සුදුසුකමක් බලනවා ඒ ඇකඩමි එකට ගන්න ඉස්සෙල්ලා. එහෙම තියෙනවා නම් අපිත් ඒක ඇප්ලයි කරන්න පුළුවන් අපි ආපහු කණ්ඩායමක් බඳවා ගනිද්දී. එහෙම නැත්නම් මෙතෙන්ට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් චිත්තාවේගී බුද්ධිය අත්‍යවශ්‍යයි, ෆෝකස් එක අත්‍යවශ්‍යයි. සාමාන්‍ය මම කිව්වොත් මේ ලයිෆ් ස්ටයිල් එකක් විදිහට අඩුම ගානේ සතියකට සැරයක්වත් තමන් භාවනා කරනවා නම් තමන්ගේ අපි කිව්ව අධ්‍යාත්මීය පැත්තකින් තියමු භාවනා කරන්න තමන් යන ගමන ගැන අඩුම ගානේ. ඒතර භාවනා කරන්න තියෙන කුසලතාවයත් හැදෙනවානේ. තමන්ට අරමුණ වෙනස් කරන්න හිතෙද්දී පොඩක් ඒ කාර්යයෙන් අයින් වෙලා පුළුවන් නම් පැයක් පුළුවන් නම් හොඳයි අඩු ගානේ විනාඩි 10ක් හරි භාවනා කරලා හිත යොමු කරන්න පුළුවන් නම් රයිට් මම ඒ ගත අධිෂ්ඨානය උතෙන්ටම යනවා කියලා එතකොට හිතේ එකඟතාවයක් එනවා. එහෙම නැත්නම් දෙවෙනියට තියෙන ඇත්තටම බලවත්ම ප්‍රායෝගික බලවත්ම දේ තමයි ජර්නලින්. ජර්නලින් කිරීම තුළින් මම යන්නේ කොහෙටද කියන අරමුණ මගේ අරමුණ මොකද්ද ගෝල් එක මොකද්ද මම කොච්චර දුර ආවද කියලා මගේ ජර්නලින් ගැන වීඩියෝ එකක් තියෙනවා ඒකේ ලින්ක් එකක් දාන්නම් බලන්න. ඒකේ සෑහෙන අන්තර්ගතයක් තියෙනවා කොහොමද ජර්නලින් කරන්න කියලා. ඒතකොට ඒ තුලිනුත් තමන්ට මේ වගේ අඩපණ වෙන්නේ නැතුව දීර්ඝව කරන්න හැකියාවක් ලැබෙනවා. එහෙම නැත්නම් තමන් ඉන්න ඕනේ යම්කිසි වාතාවරණයක එන්වයරන්මන්ට් එකක පරිසරයක ඉන්න ඕනේ ඒ කාර්යම කරන ඒක ගැනම ඒ වගේ උද්‍යෝගයක් තියෙන ලොකු ගමනක් යන්න සැකස්මක් තියෙන කීප දෙනෙක් තමන් වටේ එහෙම නැත්නම් ඉන්න ඕනේ. දෙවනි සතුර තමයි දැන් අර පළවෙනි ප්‍රශ්නෙට ඇත්තටම පරස්පර විරෝධී කතන්දරයක් මෙතන වෙන්නේ. දැන් අරමුණ කරා යනවා. අඛණ්ඩව යනවා. වෙනස් කරන්නේ නැහැ. හැබැයි තමන්ට අමතක වෙනවා මේකේ මම ඉංග්‍රීසියෙන් කියන්නේ course correction. නැත්තම් මේ යන අරමුණේ තමන් කොච්චර හොඳට යනවද? ශක්තිමත් වෙනවද? මම මේ කරන ස්ට්‍රැටජි එක හරියද? උපාය මාර්ග හරියද? ඒකින් ලැබෙන ප්‍රතිඵල කොහොමද? කියලා අපි විශ්ලේෂණයක යෙදෙන්න ඕනේ. සතියකට සැරයක් අඩුම ගානේ සති 2-3කට සැරයක්වත් අපි හැරිලා බලන්න ඕනේ අපි ආපු ගමන කොහොමද අඩුම ගානේ මාසයකට සැරයක්වත්. මං කියන්නේ ඔය හැම අංශයක්ම තමන්ගේ ව්‍යාපාරයක් ආයතනයක් අධ්‍යාත්මයක් පෞල් ජීවිතයක් ඕනම දෙයකදී හැරිලා බලන්න මාසයකට සැරයක් මං ආපු මේ ගමනේ කොහොමද මේකේ ප්‍රතිඵලය මං හිතන ප්‍රතිඵලය එනවද මං මේ යන විදිහට මම අවුරුදු 3කින් මෙන්න මේ වගේ තැනකට යන්න හිතන් ඉන්නවා නම් ඒ ගමන මේකෙන් ඉෂ්ට වෙනවද නැත්තම් ඒක සිද්ධ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ස්ට්‍රැටජි එක වෙනස් කරන්න අවශ්‍යයි. උපාය මාර්ගය වෙනස් කරන්න අවශ්‍යයි. ඒ සඳහා විශේෂඥයෙකු අනිවාර්යයෙන්ම මුණ ගැසෙන්න ඕනේ. ඒ වගේ තත්ත්ව වල ආය තමයි මං ගාවට එන්නේ ව්‍යාපාර බිස්නස් කෝචින් බිස්නස් කන්සල්ටිං ලබා ගන්න, සේල්ස් කෝචින් ලබා ගන්න ආයතන වල ප්‍රධානී මං ගාවට එන්නේ. ඒ වගේ ඒගොල්ලොන්ගේ තේරුණාම රයිට්. අපි ගන්න උපාය මාර්ග අපි ගන්න ක්‍රම වලින් අපි හිතන ප්‍රතිඵලය එන්නේ නැහැ. දැන් කාලයක් තිස්සේ කළා ප්ලැටෝ කියලා නැත්නම් එක තැනක අපි හිර වෙලා ඉන්නේ. ඒතර තමයි මං ගාවට එන්නේ. එහෙම නැත්නම් වෙන යම් කිසි දෙයක් නම් ඒ දේ සම්බන්ධයෙන් විශේෂඥයෙකු මුණ ගැසෙන්න ඕනේ. විශේෂඥයෙකු හොයාගන්න විශේෂම ඉංග්‍රීසි භාෂාව කතා කරනවා නම් විශේෂඥයෙකු හොයාගන්න ඉතාමත්ම ලේසි කාලයක තමයි අපි ජීවත් වෙන්නේ.
අන්තර්ජාලය හරහා කන්සල්ටේෂන් කෝචිං අපිට මෙන්ටරින් අප ලබාගන්න පුළන් ඉතාමත්ම පහසුවෙන් තමන් ඉන්න තැන සිට අනිවාර්යම මුදල් අවශ්‍ය වෙනවා. හැබැයි ඉස්සර කාලේ මුදල් තිබ්බත් මොන පහසුකම තිබ්බත් එහෙම කන්සල්ට කෙනෙක් නැත්නම් විශේෂඥයෙක් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න තමයි ඔක්කොම කාලේ. එහෙම ඉන්න තැනක් හොයාගත්ත සමහර විට ඉතාමත්ම ඈත රටක ඉන්නේ. ඒතර වීසා අරගෙන මේ ගුවන් යානයක නැගලා එහෙම යන්න වෙනවා. එහෙම ගිය කාලයක් තිබ්බා. පහුගිය දශක ගණන්වල විශාල පිරිසක් මමත් එහෙම කරලා තියෙනවා. ඉතින් තමන්ට එහෙම හැකියාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම විශේෂඥයෙක්ව හොයාගෙන ඒ උපදෙස් ලබා ගන්න. ඒතර කෝස් කරෙක්ෂන් එක අත්‍යවශ්‍යයි. සාමාන්‍ය සරල දෙයක් කිව්වොත් හිතන්න 70%ක ගමනක් යනවා නම් තමන් අපි කියමු ඇවිදගෙන යන්නේ කියලා. තමන් එක අංශකයකින් තමන් යනවා වැරදි පාරට. හරි? එතකොට 70%කින් අපි කියමු උදාහරණ අපි කියමු නිකන් විනෝදෙට කියමු මාව හම්බ වෙන්න ඉන්නවා කියලා. මම එක තැනක ඉඳගෙන ඉන්නවා කියලා කියමු. එතකොට මාව හම්බ වෙන්න එනවා. 70%ක් තිස්සේ එන්නේ. හැබැයි එක අංශකයකින් වැරදි පාරකට යනවා. පොඩ්ඩක් කෝස් කරෙක්ෂන් නැහැ. කෝස් එක නැත්නම් ට්‍රැක් එක සම්පූර්ණ පොඩි ඊටම සුළුවෙන් වෙනස් වෙනවා. 70% අවසානයේදී තමන් 1.78ක් නැත්තම් කිලෝමීටර් 2.8ක් කිලෝමීටර් 3කට කිට්ටු වෙන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ඈතින් ඉන්නේ මගේ ළඟ නෙමෙයි. ඒතකොට මාව ජීවිතේට ඉගෙන ඇසින් බැලුවොත් කවදාවත් දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒ උදාහරණය මම කිව්වේ ඔය වගේ ඊටාත්ම සියුම්ම තමයි අපි යමක් කරගෙන යද්දී අපේ දන්නේම නැතුව වෙන පැත්තකට යන්නේ. තමන්ගේ අර තිබ්බ උද්‍යෝගය තිබ්බ තියුණු ඇස සමහරට අඩාල වෙන්න පුළුවන්. මොකද යම කරගෙන යන මිනිහටනේ ප්‍රතිඵල ලැබෙන්නේ. ওই ප්‍රතිඵල තුලින්ම සමහර විට Taman හිතෙන්න පුළුවන් මම හොඳට කරගෙන යනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට ඒක ඇත්තටම යම් කිසි විශ්වලාගත්තු අවාසනාවක් වෙන්නත් පුළුවන් විශාල ප්‍රමාණයකට. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ complacency කියලා. නැත්තම් Taman ඒකේ settle වෙනවා. Taman ඒකේ තියෙන සුවපහසුවත් එක්ක ඒකේ තියෙන තෘප්තිය හෝ ඒකේ තියෙන යම් කිසි සුළු ජයග්‍රහණයක් එක්ක Tamanගේ වේගය අඩාල වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍යයි මේ කෝස් කරෙක්ෂන් කියන එක. අනිවාර්යයෙන්ම කොච්චර ජගතෙක් වුණත් කොච්චර විශිෂ්ටයෙක් වුණත් ඒ කෝස් කරෙක්ෂන් කරන්න සිද්ධ වෙනවා. එහෙම කරන්න වෙන්නේ නැති කෙනෙක් නැහැ. so ඒක නිසා ලෝකයේ ඕන තරම් කේස් ස්ටඩීස් තියෙන අතරම බිලියන් ඩොලර් කම්පනීස් තියෙන. අපි කියමු උදාහරණයකට උදාහරණ 100ක් දෙන්න පුළුවන්. මේ කාටත් තේරෙන බ්‍රෑන්ඩ් නේම් එකක් සන්නාමයක් ගෙනවොත් Nokia ෆෝන් එක ලෝකේ පුරා අනසක පතුරුවෙන් තිබ්බ ඉතාමත්ම සාර්ථක දැවැන්ත ව්‍යාපාරයක්නේ. මොකද උනේ? එතකොට එහෙම යද්දී දැන් මෙතන තාක්ෂණය මෙහෙම වෙනස් වෙගෙන යන්නේ කියන ඒ වෙනස් වීම ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි වුණා. ඒගොල්ලෝ මාකටිං කරනවා, සේල්ස් කරනවා, ලෝකේ පුරා මැනුෆැක්චරින් නිෂ්පාදනය කරනවා, ලොජිස්ටික්ස් අති විශාල විදිහට යද්දී ඒගොල්ලෝ දන්නේ නැහැ ඊටාත්ම අංශකෙන් අංශකේ ඒගොල්ලෝ සම්පූර්ණ වෙන පැත්තකට යන්නේ. ඒ ගිය පැත්ත මොකද්ද? ඒ ගිය පැත්ත ව්‍යාපාරේ සම්පූර්ණයෙන්ම වසා දමන පැත්තකට ඒගොල්ලෝ ගියේ. ඒ වගේ මෙතන හිතන්න එපා නෑ මම හොඳ 100න් ඉන්නේ, මගේ බුද්ධිමත්, මම හරි ක්වොලිෆයිඩ්, ඒ නිසා මට මේක කරන්න අවශ්‍ය නෑ කියලා එකක් නැහැ. හැම කෙනෙක්ටම අවශ්‍ය එකයි. හැම කෙනෙක්ටම ගුරුවරයෙක්, කෝච් කෙනෙක්, උපදේශකවරයෙක් අත්‍යවශ්‍ය ජීවිතේ ඉදිරියට යද්දී. ලෝකේ ඉන්න ප්‍රධානම නායකයන්ට, ප්‍රධානම වෘත්තීමය ක්‍රීඩකයන්ට, ව්‍යාපාරිකයන්ට, මම දන්න ලංකාවේ ඉන්න ප්‍රධානම ව්‍යාපාරික සීලුන් දෙනාටම වගේ ඔය වගේ කෝච් එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා. හරි, තුන්වෙනි සතුර තමයි අතන මේක ඉතාමත් විශේෂයි. මම මේක ඉදිරිපත් කරන එක ඉතාමත් කලාතුරකින් ඇහෙන ලැබෙන දෙයක්. මෙහෙම ඉදිරියට යද්දී අපි කියමු තමන් ගැන ඉතාමත් හොඳ සිහියෙන් කෝස් කරෙක්ෂන් කරගෙන වැඩේ අතරමඟ නතර කරන්නේ නැතුව අලුත් උපාය මාර්ග ඒ වගේ තමන් ප්‍රයෝජනට ගනිමින් ඉදිරියට යද්දී ටික කාලයක් ඉදිරියට යද්දී සාමාන්‍යයෙන් මම දැක්කේ අවුරුද්දක් එකමාරක් විතර ඉදිරියට යද්දී තමන්ට හිතෙනවා ඇත්තම ඔය වගේ ඉතාමත්ම දැඩි කැපවීමෙන්, දැඩි උසස් විනයකින්, දැඩි චිත්ත ඒකාග්‍රතාවයකින් කන්සිස්ටන්ට්ලි යන අය ඕනම රටක 100ක් වගේ තමයි ඉන්නේ. එතකොට 100ක් තමයි මිනිස්සු මුණ ගැසුණත් එක්කෙනෙක් කලාතුරකින් තමයි තමන් වගේ කෙනෙක් තමන්ට මුණ ගැසෙන්න ලැබෙන්නේ. ඒක මම ඇත්තටම දකිනවා දැන්. එතකොට කාලයක්
ටික කාලයක් යනවා ඉස්සරහට හැබැයි පස්සේ අවුරුද්දක් එකහමාරක් ඉදිරියට ගිහිල්ලා තමන්ට හිතනවා මේ තමන්ගේ ජීවිතේ නීරසද කියලා හිතනවා. තමන්ට හිතනවා තමන් am I being left out? නැත්තම් මම සමාජයෙන් අයින් වෙලාද? මොකද විනෝද වෙන සැනකෙලි මිනිස්සු හතර අතේ බීගෙන වමන දාගෙන පැය 24ක් විතර නටන ඒවට තමන් යන්නේ නැහැ. එතකොට හැම සතියෙම තියෙනවනේ. එතකොට වෙන වෙන සාද සැනකෙලි වෙන වෙන සතුරු සාමිච්චි ඒ ඔක්කොම අයින් වෙනවා. එතකොට සමාජයේ වෙන සිද්ධ වෙන දේවල් එක ට්‍රෙන්ඩ්ස් වෙනවා, එක දේවල් සිද්ධ වෙනවා. තමන් ඒවා ගොඩක් වෙලාවට ඒවයි ටච් එකේ නැත්තම් ඒවා දන්නේ නැහැ. එහෙම දේවල් සිද්ධ වුණාද කියලා. එතකොට මෙතනදී සමහර අය ඔය ආපු ගමන, ආපු ගැම්ම අවාසනාවකට එතනින් ඉවර කරනවා. නැත්තම් හිමීට ඒ ගමන ආපු තරම් ලස්සනට ශක්තිමත්ව එන්නේ නැති තැනකට පත් වෙනවා. මේකට මම බැලුවා මට හොයාගන්න ලැබුණ හේතුව තමයි මෙතන අපේ තියෙනවා මේ පරිණාමවාදයේ සිට එන ප්‍රශ්නයක් තියෙනවා. මම කලින් වීඩියෝස් වලත් ඔය ඉස්සෙල්ලා සමාජයට මම ඉදිරිපත් කරලා තිබ්බා. මම හිතනවා පළවෙනි වතාවට සිංහලෙන් ඒ වගේ දෙයක් සමාජගත කළේ FOMO, fear of missing out. fear of missing out නැත්තම් FOMO කියන ඒ මානසික තත්ත්වය අපේ ජානගත වෙලා තියෙන්නේ පරිණාමවාදයේ ඉඳන්. ඒ කියන්නේ අවුරුදු මිලියන 2.5ක් තිස්සේ එන ප්‍රශ්නයක්. මොකද ඒ කාලේ කියන්නේ ශිෂ්ට වෙන්න කලින් ගෝත්‍රිකයෝ වගේ ජීවත් වෙද්දී ඒ ගෝත්‍රයක් එක්ක ට්‍රයිබ් එකක් එක්ක ඉන්න ඕනේ තමන් ජීවත් වෙන්න නම්. ඒ ගෝත්‍රයෙන් තමන්ව ප්‍රතික්ෂේප කරලා තමන්ව එලවා දැමුවොත් සාමාන්‍යයෙන් දින කිහිපයක් ඇතුළත තමන් මරණයට පත් වෙනවා ස්ථිරවම. මොකද ඒ ඝන කැලෑවේ දරුණු සත්තුත් එක්ක ඉන්න බෑ. ඒ කාලේ හිටියා සේබර් ටූත් ටයිගර් කියලා තම දරුණු කොටි වර්ගයක් හිටියා, මේ හරකෙක් තරම් ලොකු. ඒ සතා වැඩිපුරම මිනිසුන්ව තමයි දඩයන් කළේ. එතකොට තව විශාල ප්‍රමාණයක් ඉන්නවනේ, අනුතුරු තියෙනවනේ. එතකොට වැඩි දවසක් රැඳෙන්නේ නැහැ, අනිවාර්යෙන් මරණයට පත් වෙනවා. ඒ නිසා මොනවා හරි කරලා ට්‍රයිබ් එකත් එක්ක ගෝත්‍රයත් එක්ක ඉන්න තියෙන ඕමනාව අපේ ජීවත්වීම, අපේ සර්වයිවල් ජීවත්වීම සඳහා ඒ වගේ මානසිකත්වයක් ගොඩ නැගුණා. ඔහොම දැන් අවුරුදු ලක්ෂ ගානක් ආවට පස්සේ මේක ජානගත වෙලා ඉවරයි. ඒවා අයින් කරන්න බෑ. මේක ඊටාත්ම බුද්ධියෙන් ප්‍රඥාවෙන් තමයි ඔයගේ තත්ත්ව අවබෝධ කරගෙන මේ එන හැඟීම ඇත්තටම ඒ FOM එක තමයි මට මේ දැනෙන්නේ. නැතු මම මැරෙන්නේ නැහැ කියන එක තමන්ට ආමන්ත්‍රණය කරගන්න ඕනේ අභ්‍යන්තරව. මට මුකුත් වෙන්නේ නැහැ කියලා තමන් කියන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමන් ආපු ගමන තමන් විසින්ම තමයි ප්‍රශංසා කරලා ඇගයීමකට ලක් කරලා තමන්ගේ ලැබපු ප්‍රතිලාභය තමයි ගැන ගැඹුරු ඇගයීමකට තමන් ලක් වෙන්න ඕනේ. එතකොට ඒ ඇගයීමට ලක් කරපුවාම එතකොට ඒ ලැබෙන තමන්ට පෙනෙන දෙයයි සහ සමාජයේ අනිත් දේවල් අතර ඒක බර මැනලා බැලුවම තේරෙනවා මේ කරන දේ කොච්චර වටින උසස් දෙයක්ද කියලා. හැබැයි ඒක ගොඩක් අයට ඔහොම කියන්න මේ වගේ දැනුමක් ලැබිලා නැහැ. අවසනාවට අවුරුදු 2-3ක් කරපු අය අතරමඟ නතර කරලා දාලා තිනවා. දක්ෂතාවයෙන් ඉතාමත්ම බලවත්, ශක්තිමත්, දැනුමින් ඉතාමත්ම උසස්, හොඳ චේතනාවකින් පටන් ගත්ත අවසනාවකට අර වගේ නතර කරපු අය ඉන්නවා. එතකොට දැනගන්න මේක තමයි මම පරාජය කරන්න ඕන සතුරා. මේක අභ්‍යන්තරයෙන් එන ජානගත වෙච්ච ප්‍රශ්නයක් කියලා. එතකොට මේ FOMO එකට fear of missing out එක තව චුට්ටක් තව ටිකක් ඔබට ගියොත් එහෙම මෙතනම තියෙනවා අපි යම්කිසි දෙයක් තමන් මෙතන මම කියන්නේ හිතකර තමන්ටත් විශාල ප්‍රතිලාභයක් ලැබෙන, ඒ තුළින් සමාජයටත් ඉතාමත් වටින ප්‍රතිලාභයක් ලැබෙන ක්‍රියාවන් ගැන. හරි. එතකොට ඔහොම කරගෙන යද්දී සමාජයේ සමහරට තමන්ව දෝෂාරෝපණයට ලක් කරන්න පුළුවන්, තමන්ව විවේචනය කරන්න පුළුවන්. මේ කිසිම දෙයකට එන්නේ නැහැ, සහ ඔය කරන ඒවා වැඩක් නැහැ. මොකද ඒ කියන අය ඒ වගේ විශිෂ්ට දේවල් අචීව් කරලා නැත්නම් ඒ තත්ත්වයටපත් වෙලා නැහැ. ඒ අයට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒක එක හේතුවක්. අනිත් හේතුව තමයි මිනිසුන්ගේ දැඩි හීනමානයේ තියෙන අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට තමන් ඒ වගේ දියුණුවලා බැබලෙන තැනකට ගියොත් එහෙම ඒ පුද්ගලයාට එතන එක ප්‍රශ්නයක් වෙන නිසා බලනවා කොහොම හරි ඇදලා ඒ පහත් තත්ත්වෙම තියාගන්න. එතකොට එතනත් fear of missing out සියුම් විදිහට වැඩ කරනවා. එතකොටත් මේ criticism නිසා මිනිස්සු එක එක ඒවා කියන නිසා, විවේචනය කරයි නිසා, එක එක දේවල් මට කතන්දර කියනවා, ඒක අහන් ඉන්න බැරි නිසා මම මේක අද මේ වැඩේ කරන්න නැතුව යනවා කියලා ඒ වගේ හැඟීම් එන්නත් පුළුවන්. එතකොටත් තමන් පරාජයටපත් වෙනවා. මෙතන හැබැයි මම කියන්න ඕනේ
මෙතරම කිසිසේත්ම කියන්නේ තමන්ගේ වගකීම් පැහැරහරින්න කියලා. තමන්ට ළමයි ඉන්නවා නම්, තමන්ට බිරිඳක් සැමියෙක් ඉන්නවා නම්, අම්මා තාත්තා මේ අයගේ අවශ්‍ය යුතුයකම් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනේ. මේවා බැහැර කිරීම නෙමෙයි මම කියන්නේ. ඒ හැරෙන්න අනිත් ඕන දේවල් තියෙන අනිත් දේවල් තියෙන්නේ විනෝද වෙන සැනකෙලි සහ යාළුවන්ගේ සමිති සමාගම් සමහර තියෙනවා. සමිති සමාගම් ඇත්තටම මම විශාල ප්‍රමාණයක් හිටියා පොඩි කාලේ ඉඳන් අවුරුදු දැන් 7කට 8කට කලින් මම සීලුම් දේවල් නැවතුවා. 7-5කට වැඩක් නැති කාලේ කාදවන හිස් වැඩ. ඇත්තටම හිස් වැඩ. ඊ타ත්ම කලාතුරකින් තමයි සමිතියක් සමාගමක් තියෙන්නේ මේ තමන්ට ප්‍රයෝජනවත් කතා බහක් නිරත වෙන. අනිත් ඔක්කොම නිකන් මේ අර ලිඳ ළඟ සාකච්ඡා කරන්න බැරි නිසා හදාගත්තු පිටවගත්තු දේවල් ඉහළම පෙළේ ඒවත් මම ගිහිල්ලා තියෙන ඒවත් එහෙම්මම තමයි. අනිත් සීලුම් දේමත් එහෙමයි. ඉතින් මට මතක් වෙනවා ගෞරවනීය සමාගම අපේ කොච්චර බුද්ධිමත්ව කොච්චර උසස්ව කවදාහරි අපි මම හැරිලා බලද්දි මට සන්තෝෂ වෙන්න පුළුවන් මම කොච්චර උසස් ආශ්‍රයයක් කොච්චර බුද්ධියක් ලබා දුන්නාද ඒ ආශ්‍රය තුලින්. ඉතින් ඊටම සන්තෝෂයි ඒකට සම්බන්ධ වෙලා ඉන්න සමාජිකයන් ගැන. තවත් අපි ඒක තව ටිකක් මේක ඉදිරියට අරන් යනවා ගෞරවනීය සමාගම ලංකාව පුරා. එතකොට ඒ වගේ දෙයක් Tamanට අපේ එක හරි වෙන ඒ වගේ දෙයක් තියෙනවා නම් හැරෙන්න අනිත් දේවල් ඇත්තටම වැඩක් නැහැ Tamanගේ දිනුවට. අර ඒකත් මේ ක්ලබ් එකෙත් ඉන්න ඕනේ මේකෙත් ඉන්න ඕනේ කියලා හිතෙන එතනත් අර FOMO එකම තමයි වැඩ කරන්නේ. මේ fear of missing out එකෙන් ඊටමත්ම දැඩිව සම්පූර්ණයෙන්ම වගේ නිදහස් වෙච්ච කොටස් දෙකක් තමයි ඊටම උසස් පුද්ගලයා වර්ග දෙකක් තමයි මම දකින්නේ. ආරණ්‍යගත භික්ෂුන් වහන්සේලා කැලෑවක ගල්ලෙනක මාස ගණන් අවුරුදු ගණන් වෙන කිසිම දෙයක් හොයන්න නැතුව භාවනාවේ නිරත වෙන ආරණ්‍යගත භික්ෂුන් වහන්සේලාට මේ fear of missing out කියන මේ අපේ තිබේ අශිෂ්ට මානසික තත්ත්වයෙන් නිදහස් වෙච්ච අය. අනිත් කොටස තමයි යෝගීවරු ඍෂිවරු උතුරු ඉන්දියාවේ සහ ලෝකෙ පුරා විසිරී පැතිරී සිටින විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයත් ඒ වගේ fear of missing out කියන ඒ මානසික තත්ත්වයෙන් නිදහස් වෙච්ච අය. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේකෙන් නිදහස් වෙන්න තමන්ගේ මානස කොච්චර බලාත් වෙනවද කියන එක තේරුම් ගන්න නිසායි මම ඒක ඉදිරිපත් කළේ. හතරවෙනි සතුර තමයි සැකය. දැන් මෙහෙම ඉදිරියට යද්දී තමන්ට එනවා සැකයක් මම මේ යන ගමන දැන් මේ අවුරුදු 5කින් අවුරුදු 10කින් මම හැමතිස්සෙම කියනවානේ අවුරුදු 10ක දීර්ඝ ගමනක් යන්න කියලා play the long game කියලා. දැන් මෙහෙම කිව්වට විශාල ප්‍රමාණයකට කරගෙන යන්න බැරි වෙනවා. මොකද සැකේ එනවා. අපි මේක කළා හරියයිද? මෙහෙම කරන්න ගිහිල්ලා වැරදුනොත්, මම අසාර්ථක වුණොත්, ෆේල් වුණොත් මොකද වෙන්නේ? කියන සැකේ එන්න පටන් ගන්නවා. අති බහුතරය ඔය අභ්‍යන්තරයෙන් එන ඔය සතුරා නිසා පරාජයටපත් වෙනවා. ලෝකේ පුරා අති බහුතරය. එතකොට මෙතන තේරුම් ගන්න ඕන දේ තමයි තමන් යම්කිසි අරමුණක් අරගෙන ඉදිරියට යද්දී මේ ෆේල් වෙනවා කියන එක නැත්නම් මේ අසාර්ථක වෙනවා කියන එක ලෙස්සලා වැටෙනවා කියන එක රයිට් තමන්ට හිතපු දේ කරගන්න බැරි වෙනවා කියන එක තමන්ගේ ව්‍යායාමයෙන් තමන්ට ලැබෙන ලොකු අවබෝධයක් උපාධියකින් හෝ තවත් යම්කිසි දැනුමක් ලබාගෙන අවබෝධ කරගන්න බැරි ඉතාමත්ම ගැඹුරු අවබෝධයක්. තෝමස් එඩිසන් 9900 ගානක් පරීක්ෂණ කරලා තමයි බල්බ් එක හොයාගත්තේ. ඊට පස්සේ ඔහුගෙන් ඇහුවම කිව්වා මම දන්නවා 9900ක් ක්‍රම බල්බ් එකක් හැදෙන්නේ නැති කියලා. ඒක ප්‍රසිද්ධ කියවනක්. හැබැයි ඒ වගේම එයාගේ ගොඩක් අය දන්නේ බල්බ් එක විතර තව අති විශාල පරීක්ෂණ ප්‍රමාණයක් තියෙනවා. එයාට පේටන්ට්ස් නැත්තම් ඒ බුද්ධිමය දේපාල අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ ඒ ගත්තු ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙසට ඉතාමත්ම ධනවත් විද්‍යාඥයෙක් විදිහට තමයි ඔහු ජීවිතය ගත කළේ. නිකොලා ටෙස්ලා අනිවාර්යයෙන්ම ඔහුට දැඩි සහයෝගයක් ලබා දුන්නා. හැබැයි මෙතන ඒ වගේ ඇක්ෂන් එකක් ගන්න මිනිස්සුන්ට තමයි ඔයගේ ප්‍රතිලාභ හම්බ වෙන්නේ. මෙතන ෆේල් වෙයිද කියලා කීක අපිට ඉස්සරහට යන්න බෑ. ඒතොර මෙතන ඩවුට් එක මේ සැකය ඇත්තටම සැකයම හේතුවක් වෙනවා. තමන් අසාර්ථක වෙන එහෙම නැත්නම් ඔය කරන වැඩේ ෆේල් වෙලා කරගන්න බැරි වෙන්න. මොකද මේ අපේ තියෙන මේ විශ්වාස පද්ධතියේ අපිට පෙනෙන නොපෙනෙන බලවේග ගොඩක් තියෙනවා. තමන් හැසිරෙන හැටි, තමන් කොච්චර ආක්‍රමණශීලීව යමක් කරන්න යනවාද, තමන්ගේ කමියුනිකේෂන් ස්කිල්ස්, සේල්ස් ස්කිල්ස්, ස්ට්‍රැටජිකල් තින්කින්, ඒවා හිතන හැටි ඔක්කොම තමන්ගේ මේ විශ්වාස පද්ධතියත් එක්ක යන්නේ. ඒතර සැකේ ඇතුල් කරගත්තට පස්සේ ගොඩක් දේවල් සමහරට ඒක හොල්මන් කරලා
ඒ නිසාම පරාජයට පත්වෙන්න පුළුවන්. නැහැ මේක ස්ථිරමම දිනනවා කියන දැඩි විශ්වාසයක් භක්තියක් අත්‍යවශ්‍යයි. ඕනම අරමුණක් ජයග්‍රහණය කිරීමට. මේක අපේ ආගම ධර්මයට පැත්තට ගියාම ක්‍රිස්තියානි ආගමේ තියෙන ෆේත් එක ගැන තම භක්තිය ගැන වේදෙත් ඉතාමත් දැඩිව සඳහන් වෙනවා. සියලුම ආගම්වල ඉස්ලාම් ජුඩේසම් හැම ආගමක සඳහන් වෙනවා බුද්ධ ධර්මයේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා භක්තිය විශ්වාසය නැතුව තමන්ට ඒ කියන අධ්‍යාත්මික තලවලට යන්න බෑ සෝවාන් ආදී වගේ මාර්ගඵලවලට යන්න බෑ කියලා. මේ පහක් තියෙනවා අපිට බාධක වෙන නිර්වාණයට පහෙන් එකක් තමයි සැකය. එතකොට අර පණ්ඩිත තර්ක දදා ඉන්න පිරිසක් ඉන්නේ මේ ධර්ම ඉගෙන ගද්දි ඒ අයට ජීවිතේට නිවන නෙමෙයි පැත්ත පළාතකට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද ඒ සැකේ නිසා. තමන් යම් කිසි දෙයක් ඉගෙන ගැනීමට මේක මොකක්ද කියලා අධ්‍යයනය කිරීමට ප්‍රශ්න අහන එකයි සැක කිරීම නිසා ප්‍රශ්න අහන එකයි සම්පූර්ණ දෙකක්. තමන්ට ඒක මෙහෙම දෙයක් නැහැ කියලා තමන් ප්‍රශ්න කරන එක ඒක සම්පූර්ණ වෙන මානසික තත්ත්වයක්. ඒ වගේ එතකොට මම මේක කිව්වේ මොන තලවලට ගියත් ඕක තියෙනවා. ඇත්තටම ඕනම වෘතියකින් ඕනම දක්ෂතාවයකින් ඉහළට යන්න අන්තිමට තමන්ගේ විශ්වාසයම තමයි තමන්ට ලොකුම රිසෝස් එක. ලොකුම තමන්ට ලැබෙන මෙවලම ප්‍රාග්ධානයක් විදිහට තමන්ට ඉතුරු වෙන්නේ. මොකද ඉහළට යන්න තමන්ට ඇඩ්වයිස් කරන්න තමන්ට උපදෙස් දෙන්න ඉන්න පිරිස අඩුයි. ඉහළට යන්න ඉතාමත් සුළු පිරිසක් ඉතුරු වෙන්නේ. ඒ වගේම තමයි ඉතාමත්ම දැඩි තරගයක්කුත් තියෙනවා. තමන්ගේ හදාගත ආත්ම විශ්වාසය තමන් යන ඉලක්කය ගැන පිළිබඳ විශ්වාසය තියෙන ලොකුම ශක්තිය බවට පත් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනාත් කරලා තියෙන්නේ විශ්වාසා පරමා ඥාතිය කියලා. ඉන ලොකුම තමන්ට සහයෝගය තියෙන ඥාතිය තමන්ට තියෙන ලොකුම රිසෝස් එක ශක්තිය තමයි විශ්වාසය. නිසා මේ සතුරු හතර දෙනා තමන් පරාජය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම තමන්ට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නැහැ. මේ සතුරු හතර දෙනා මේ අභ්‍යන්තරයෙන් තමන් තුලින් වෙන මේ සතුරු හතර දෙනා පරාජය කළේ නැත්තම් තමන්ට පිටින් එන අභියෝග තමන්ට පිටින් එන සතුරු බලවේග වලින් ඉතාමත්ම වේගෙන් එදන් වැටීමට නියමිතයි. ඒ නිසා මේක හොඳින් අධ්‍යයනය කරනවා. මේ කිව්වදේ තමන්ගේ ඇතුලේ මේ හතරෙන් කී දෙනෙක් ඉන්නවද කියලා තවම අවංකව විශ්ලේෂණයක යෙදෙන්න. මම ආසයි දැනගන්න මේ හතරෙන් තමන්ට ඇත්තටම වැදුනේ මොන කරුණද කියලා අපිට විස්තර දාලා කියන්න. ඒතර අපිට තේරෙනවා රයිට් මේ කියන කරුණ ඇත්තටම වැදගත් කියලා. සහ අනිවාර්යයෙන්ම තවත් විශාල පිරිසක් ඒ කමෙන්ට් එක බලලා ඉන්ස්පයර් වෙයි ආකර්ෂණය වෙලා තමනුත් ඒ වගේ චරිත හදාගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරයි. අපි ඔක්කොම එක ගමනක් යන්නේ. ඒ වගේම ඉල්ලීමක් කරන්න ඕනේ අපේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. විශාල ප්‍රමාණයකට අපි තව අපිට දැනුම ඉදිරිපත් කරන්න අවස්ථාව වැඩි වෙනවා. අපේ 60% විතර අපි වීඩියෝස් බලන මේ YouTube ප්‍රජාව subscribe නොකර තමයි වීඩියෝ එක බලලා තියෙන්නේ. ඉතින් ඉල්ලීමක් කරනවා මතක් කිරීමක්. එහෙනම් අපි ශක්තිමත්ව ඉදිරියට යමු. ඊළඟ වැඩසටහනේදී මුණ ගැසෙමු. ජය වේවා.